සමහර අය ඉන්නව නේද? එයාලා කාමරයකට ඇතුළු වුණත් මුළු කාමරේම එළි වෙනවා වගේ දැනෙනවා. හැමෝම එයාලට ඇහුම්කන් දෙනවා, එයාලා වටේ රොක් වෙනවා. හැබැයි තවත් සමහරු ඉන්නවා එයාලා කොච්චර දක්ෂ වුණත්, ලස්සන වුණත් සමාජයේ කැපී පෙනෙන්නේ නැහැ. මේකට හේතුව මොකක්ද? හේතුව තමයි කැරිස්මැටික් පර්සනැලිටි එක. එහෙමත් නැත්නම් ආකර්ෂණීය පෞරුෂය. ගොඩක් අය හිතන්නේ මේක උපතින්ම ලැබෙන්න ඕන එකක් කියලා. හැබැයි ඇත්තම කතාව තමයි මේක ඕනෑම කෙනෙකුට පුරුදු පුහුණු වීමෙන් තමන්ගේ ආකර්ෂණය 100 ගුණයකින් වැඩි කරගන්න පුළුවන්. අද මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙනවා ඕනෑම කෙනෙක්ව වශී කරගන්න පුළුවන් ආකර්ෂණීය පෞරුෂයක් සරල පියවර කීපයකින් ගොඩනගා ගන්න කොහොමද කියලා. ඔයාලටත් හැමෝම ආදරය කරන කැපී පෙනෙන චරිතයක් වෙන්න ඕන නම් වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. පියවර අංක 1. ඇක්ටිව් ලිස්නින්. අපි හිතන්නේ ආකර්ෂණීය කෙනෙක් වෙන්න නම් දිගට හරහට ලස්සනට කතා කරන්න ඕනි කියලා. ඒක ඇත්තටම එහෙම නැහැ. ලෝකේ ඉන්න වඩාත්ම ආකර්ෂණීය මිනිස්සු කරන්නේ කතා කරන එක නෙවෙයි. අනිත් අයට ඇහුම්කන් දෙන එක. ඔයා කෙනෙක් එක්ක කතා කරද්දී ඔයාගේ මුළු අවධානයම ඒ කෙනාට දෙන්න. විශේෂයෙන්ම ෆෝන් එක දිහා බලන්න එපා. වටපිටාව බලන්න එපා. එයා කියන දෙයට හිස සලා ප්‍රතිචාර දක්වන්න. මොකද මිනිස්සු ආසයි Tamanට වැදගත්කමක් දෙන අයට. ඔයා කෙනෙකුට අවංකවම ඇහුම්කන් දෙනකොට ඒ කෙනාට දැනෙනවා එයා ඔයාට ගොඩක් විශේෂයි කියලා. අනේ හැඟීම තමයි ඔයාව යාලා ඉදිරියේ ආකර්ෂණීය කරන්නේ. පියවර අංක 2. Body language and ear contact. ඔයා වචනයක්වත් කතා කරන්න කලින් ඔයාගේ ශරීරය අනිත් අයට ඔයාගෙන පණිවිඩයක් දෙනවා. පළවෙනි දේ තමයි ear contact එක. කෙනෙක් දෙස කෙලින් බලාගෙන මද සිනහවකින් යුතුව කතා කරන්න පුරුදු වෙන්න. හැබැයි රවාගෙන බලන්න එපා, ඒක බය හිතෙනවා. දෙවෙනි දේ තමයි open body language එක. පපුව හරහා දෑත් පැදගෙන ඉන්න එපා. ඒකෙන් පේනවා අකමැත්තෙන් ඉන්නවා වගේ අදහසක්. උරහිස් පස්සට කරලා කොන්ද කෙලින් තියාගෙන ඉන්න. කතා කරද්දී දෑත් භාවිතා කරන්න. ඒකින් ඔයාගේ විශ්වාසවන්තභාවය පේනවා. පියවර අංක 3. The power of praise and positivity. ඒ කියන්නේ ප්‍රශංසා කිරීම සහ ධනාත්මක බව. නිතරම මැසිවිලි කියන, අඩවැඩියාව කියන, හැම දෙයකම වැරදි දකින අයෙක් එක කාලය ගත කරන්න ඔයාලා කැමතිද? නැහැ නේද? අන්න ඒ වගේ තමයි සමාජයේ කැමති ධනාත්මක පොසිටිව් ශක්තියක් තියෙන අයට. කාතුල හෝ තියෙන හොදක් දකින්න. ඒක අගය කරන්න ලෝභ වෙන්න එපා. අද ඔයා ඇදලා ඉන්න ඇතුම ගොඩක් ලස්සනයි. ඔයා එදා කරපු වැඩේ නියමයි. හැබැයි මතක තියාගන්න මේ ප්‍රශංසාව අවංක එකක් වෙන්න ඕන. බොරුවට අයිස් තියෙනවා කියලා මිනිස්සුන්ව ඉක්මනට තේරෙනවා. අවංකවම කෙනෙක්ට අගය කරන්න පුරුදුනොත් ඔයා යන තැන මිනිස්සු ආට ලං වෙනවා. පියවර අංක 4. Speak with confidence and tone control. ඒ කියන්නේ විශ්වාසයෙන් සහ ස්වරය පාලනය කරලා කතා කරන්න. ආකර්ෂණීය මිනිසුන් කතා කරන්නේ කොහොමද? එයාලා වේගයෙන් කියවගෙන යන්නේ නැහැ. එයාලා කතා කරන්නේ පැහැදිලිව, මනින ලද ස්වරයකින්. ඔයා කතා කරන වේගය පොඩ්ඩක් අඩු කරන්න. වචන පටලවන්නේ නැතුව පැහැදිලිව ශබ්ද කරන්න. ඔයාගේ හට පාලනය කරලා වැදගත් වචන වලට බර දීලා කතා කරද්දී අහගෙන ඉන්න අයට ඔයා කියන දේ අහන් ඉන්න ආස හිතෙනවා. ඉතින් මේ දේ ඔයා අමතක කරන්න එපා. පියවර අංක 5. අව්‍යාජ්‍යත්වය. ඔයාම වෙන්න. මේ හැම දෙයකටම වඩා වැදගත්ම දේ තමයි මේක. කැරිස්මා කියන්නේ කාගෙන් හරි කොපි කරපු එකක් නෙවෙයි. ඔයාට පුළුවන් මේ උපක්‍රම පාවිච්චි කරන්න. හැබැයි මේ හැම දෙයක්ම ASCII ඔයාගේ සැබෑ අනන්‍යතාවය තියෙන්න ඕනේ. වෙන කෙනෙක් වගේ රඟපාන්න යන්න එපා. තමන්ගේ දුර්වලතා පිළිගන්න බය වෙන්න යන්නත් එපා. තමන් කවුද කියන එක ගැන ආඩම්බර වෙන්න. තමන්ගේ සැබෑ ස්වභාවය ලෝකෙට පෙන්වන්න බය නැති මිනිස්සුන්ට තියෙන පුදුමාකාර ආකර්ෂණයක්. ඉතින් මේ ටික වැදගත් වෙනවා ඔයාට ආකර්ෂණීය පෞරුෂයක් ගොඩනගා ගන්න. මොකද ආකර්ෂණීය පෞරුෂයක් කියන්නේ එක රැයකින් හැදෙන දෙයක් නෙවෙයි. ඒක දිනපතා පුරුදු කරන්න ඕන කලාවක්. අද ඉදම්ම කාත් එක්ක හරි කතා කරද්දී මේ කිව්ව කරුණු වලින් එකක් හෝ දෙකක් පාවිච්චි කරලා බලන්න. ඔයාටම වෙනසක් වැටහෙවි. අද වීඩියෝ එකකින් අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට ලයික් එකක් දාන්න.
ඔයාගේ අදහස් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. මේ වගේ පෞරුෂ වර්ධන වීඩියෝ දිගටම බලන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ලස්සන පෞරුෂයකින් ලෝකයේ දිනන්න ඔයාලට ශක්තිය ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා. ඉතින් තවත් මේ වෙනි වූ වැදගත් වීඩියෝ එකකින් හමු වෙන්න බලාපොරොත්තු වෙමින් අදට මම ඔබෙන් සමුගන්නවා. ඔබට සුබ දවසක්.